දෙවිදුනි ඔබේ කරුණා ගුණය සිහි කළ මැනව. දැන් දෙවිදුන්ට කරන ආයාචනයක් මේ අද තමා අපිට හම්බෙන්න පිළිතුර ගිය. මේ පිළිතුර ගිය ලස්සන වාක්‍යය ඔබේ කරුණා ගුණය. යේසු ඔබට දක්වන කරුණා ගුණය ගැන ඔබ සිහිසුන්ව කටයුතු කරන්න. ඔබ සිහිබුද්ධියෙන් කටයුතු කරන්න. මොකද ඔබට විතක හැඟෙන්න පුළුවන් යේසු මාව නොසලකා හරිනවාද කියලා. යම් යම් තැන්වලදීම හිතෙන්න පුළුවන්. යේසුට මොකක් පේන්නේ නැද්ද? ළඟදී මට කෙනෙක් කතා කරලා කියනවා මෙච්චර මං වැටලා ඉද්දී දෙවියන්ටවත් මාව පේන්නේ නැද්ද පාද? මට පල්ලි යන්න හිතෙන්නේ නැහැ. මට පල්ලි යන්න හිතෙන්නේ නැහැ. මං එහව යේසුත් එක්ක තරහ වෙලාද? තරහ වෙලා නෙමෙයි. යේසු මං ගැන නොසලකා හැරලා පාද. දැන් මේ චෝදනාව සමහර ඔබව දානවා. ඔබ මම අපි වටේ පිටින් ඉඳලා හිටලා දානවා වෙන්න පුළුවන්. ඇයි මට ඕන දේ මට ඕන විදිහට මගේ සැලැස්ම මගේ ආශාව ඉටු කරගන්න බැරි වුණාම අපි හිතනවා ජේසු එක කළේ නැහැ කියලා. මතක තියාගන්න ජේසු නොසලකා හැර නැහැ. ඒ දේ නොගැලපෙන බව ඔබට ඒත්තු ගන්නට වටපිටාව හදලා තියෙනවා. ඉතින් කල් ගියාම තේරෙනවා ජේසු ඒ දේ මට ඉටු නොකළේ ඒක මට ගැලපෙන්නේ නැති නිසා කියලා. මොකද ඒක මගේ මාර්ගය නෙමෙයි. ඒ මාර්ගයේ ගියොත් මම අන්ත අසරණ නැත්තටම නැති වෙනවා. ඒ නිසා යම් දේවල් ඔබට නොලැබෙන්නේ ඒ දේ ඔබට ගැලපෙන්නේ නැති නිසා. සරලයි. ඒ නිසා ඔබ ජේසුත් එක්ක තරහ වෙලා වැඩක් නැහැ. ජේසු තුළ විශ්වාසයේ ගමනක් යන්න. ඔබට ජේසු පිහිටයි.